මේ බලන්න මේ මගේ ගේ ඉස්සරහා ඇලේ ඉන්න මාළු කොච්චර හීලා වෙලාද කියලා. අත්තට එනවා. මෙහෙම ගඟේ බැස්සම ඉතින් මට මාරම සතුටක් තියෙන. හරිම සතුටුයි. ඒගොල්ලෝ මේ සුරතල් මසුන් කියන එකෙත් තවත් ලෙවල් එකකට ගිහිල්ලා කියලා මට හිතෙනවා. ඉතින් මෙතන වර්ග ගොඩක් ඉන්නවා මාළු. ඒගොල්ලෝ ටිකක් මට හිතෙනවා මාව අඳුරනවා කියලා. මොකද දෙන්නෙක් තුන් දෙනෙක් ගඟට බැස්සොත් ඒගොල්ලන්ට කෑම දෙන්න මල් ළඟට එන්න තියෙන කැමැත්ත වැඩි ඒගොල්ලන්ගේ. ඉතින් මම මේ අනකොට මගේ පිටිපස්සෙන් එනවා. ඉතින් මගේ එන ගෙස්ලට මම හැමතිස්සෙම කියන්නේ ගොගල්ස් අරන් එන්න කියලා. මොකද ගැඹුරු නෑනේ. ගැඹුරු නැති වුණත් පොඩි ළමයෙක්ට උනත් පොඩ්ඩක් ඔළුව වතුර යටට දැම්මම එතන වෙනම ලෝකයක්. අර මාළු ටැංකියක මාළු බලනවා වගේ නෙමෙයි. ඒගොල්ලෝ ළඟටම එනවා. පීනන්න කැමති අයට මෙතන එච්චර වැඩි ගැඹුරක් නෑ. වැඩි මොනොත් අඩි 3ක් විතර ගැඹුර තියෙනවා. නමුත් ඇලදිගේ තව උඩට ගියාම සමහර තැන් තියෙනවා ඊට වඩා ටිකක් ගැඹුරුයි. ඉතින් මාව මේ ෆිල්ම් කරන්නේ මාත් එක්ක ඉන්නේ මගේ දුව. එයා ටැටූ ආටිස්ට් කෙනෙක්. එයා TikTok එකේ නෑ Instagram එකේ ඉන්නවා Sacred Island Tattoos කියලා. ඔයගලන්ට එයාගේ වැඩ බලන්න කැමති නම් follow කරන්න. ඉතින් ඒ වගේම අපි ළඟ ඉන්නවා සනි. සනි කියන්නේ මගේ දුවෙක් වගේ තමයි. එයා තමයි පවුලේ බාලයා. ඉතින් අපි මේ කතා කරන ඒවත් එයාත් සහභාගී වෙලා දැක්කද එයා මාළු බලනවා. අපිත් එක්ක එකට ෂෝක් එකට ඉන්නවා. අපි ඉතින් මේගොල්ලන්ට බත් පාන් එහෙම තමයි දුන්නේ. නමුත් මං දැන් හිතාගත්තා ඒක මාළුන්ට හොඳ නෑ කියලා. මාළුන්ටම දෙන කෑම කඩෙන් අරගෙන ගිහිල්ලා දෙන්න තමයි මං හිතාගෙන ඉන්නේ ඊට පස්සේ. ඉතින් බලන්න අපි ලංකාව කොච්චර ලස්සනයිද.